ඉස්සරහට කරන්න තියෙන වැඩ ගත්තහම මොන වගේ වැඩද? ගමන් මැඩම්ගේ ඔෆිස් එක කරනවා මේ ටේබල් බෙහෙදලා ඒක අතු ගාලා දාලා ඊට පස්සේ ළමයින්ගේ කියලා ටේබල් බෙහෙදලා ඒ කොට බෙහෙදලා ඒ පිළිවෙලට තියලා අතු ගාලා අස්කල්ලා පිටියරයක් කරනවා ඊට පස්සේ ඒගොල්ලන්ට 10 ආයි 10 මාර විතර වෙනකොට ඒගොල්ලන්ට තේ ටික හරි ගස්සලා දෙනවා. ඒක ළමයිගේ වැඩ නෑ කරන්නේ. මෙතන එන ළමයිගේ තේ හදනවා නැත්නම් මේ මැඩම්ගේ නෑ මේ පන්ති ළමයි ඉගෙන ගන්න දන්නවා. සාමාන්‍යයෙන් කරන්න තියෙන වැඩවලට අමතරව ළමයි කරන වැඩ හරි අනිත් කරන වැඩ වලින් හරි අර කරන්න තියෙන වැඩේ වැඩි වෙන අවස්ථා තියෙනවා. නෑ එහෙම වෙන්නේ නෑ. ඉතින් දැන් හදිස්සිය ගැන නිවාඩු දිනකට පන්තියක් කරන්න තිබුණොත් එදාට තියෙන්නේ කිව්වොත් මං එනවා. එදාටත් ඒකෙන්ට ඒ විදිහටම කරනවා. එතකොට මොන හරි තියනවාද කියලා ළමයිගේ පැත්තෙන් කියන්නේ වැඩේ ලේසි වෙන්න මොන හරි කරන්න පුළුවන් දේවල් කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දැන් යාලා තේරෙනවා කියලා ඒක එයාලා ඒක හොදලා පිළිදලා තියනවාද නැත්නම් මම තමයි හොදලා ඒවා පිළිවෙලට කියන්නේ මම තමයි තේ හදනවනේ තමන් බොන කෝප් වෙන ඒක හොදලා කියන එක අනිත් ලේසි වෙනවද නැත්නම් එහෙම නැති වුණාට කමක් නැද්ද ඒක කිසිම මම හිතන්නේ මොකද මටත් දරුවෝ ඉන්නවා මගේ දරුවෝ තුන්ට උගන්වලා මම දුක්පත් වුණාට ඒක නිසා දරුවෙකුට අධ්‍යාපනය දෙන එක ගොඩක් වටිනවා ඒක නිසා ඒගොල්ලන්ට තව සහාය දෙන්න බලන නිසා මම ඒගොල්ලන්ට වචනයක්වත් කියන්නේ ආදරෙන් සලකනවා බොහොම ඉස්සරහට ඔය වගේ හිතන අය ටික සාහෙන්න අඩුයි දැන් මගේ දරුවෝ වගේම මම ආසයිනේ මගේ දරුවන්ට උගන්වන්න මගේ ගේන තාත්තත් නැතුණත් හොඳට ඉගෙනුවා තාත්තත් නැති වුණා ඊට පස්සේ මම තනියම ගියනවා රස්සාවට ගිහින් අහන්න පුළුවන් මට මම සින්න කරේද කියන්නේ කායෙන්න කරේද කියන්නේ මම මේ ඔෆිස් එකේ වැඩ කරන්න දැන් අපිට අර ගාමන්ට් ලැබුණානේ ඒක නිසා අපිට දැන් ඒ ගාමන්ට් රස්සාව නැහැ ගෙදර මැචින් තිබුණාට නම් අහන්න දන්නවනට මම කපන්න ඉගෙන ගත්තා දැන් අපි දෙයක් කපලා පොඩ්ඩක් එදියක් පොඩියක් උනත් හදාගෙනම හදන්න දන්නවා දැනුමක් අරන් අපිට මහන්න දෙන්න බයයි ඒක නිසා අර අවුරුදු 23ක් එකම ෆැක්ටරියම වැඩ කරා කොහොම ළමයි හිටියා 365 හැම තැනටම තේ හදලා හැම දෙයක්ම බැලුවේ මම තමයි නැන්දි මෙහෙ තමයි ඒ ගාමන්ට වුණාට පස්සේ මම ගෙදර හිටියනේ ගෙදර ඉන්නකොට මේ මම දන්න කියන කෙනෙක් ඇවිල්ලා මට කිව්වා මේක ගෙදර ඉන්න එක නේ යන්න ඒකෙන් මටත් හිතුණා ඉතින් අධ්‍යාපනයේ දෙන ළමයින්ට තේ ටිකක් හදලා දුන්නත් ඒකත් වටිනවනේ කියලා ටීචර්ස්ලා කියනවනේ ආන්ටි දැන් මේ කරන එකෙන් ජොබ් එක ගැන ආන්ටිගේ පැත්තෙන් කොහොමද ආන්ටි සතුටු වෙනවද මේකට නැත්නම් තව දැන් කැම්පස් එක ඇතුළේ ළමයි තව ඒකට උදව් කරනවා නම් කැමතිද ඉතින් උදව් නොකරත් මම තනියම හරි ඒක සහයෝගය දරුවෙක් ඉගෙන ගන්නයි අර වගේ දේවල් වලට සහයෝගය දෙන්න දෙකක් බෑ ඒගොල්ලන්ට පුළුවන් දේ කෝප්පේ ළඟට ගෙනල්ලා දෙන්න එක විතරයි පෙලක්කයි ටේබල් එක උඩ තියලා ගියත් මම ලයින්ලා ටේබල් එකෙන් ගෙනියන මොනක්වත් මම කියන්නේ කරන්නේ නැහැ මොකද ඉගෙන ගන්න දරුවනේ ඒගොල්ලෝ තාමදී ලොකු මෝරච්චායි නෙවෙයි හරි හරි බොහොම මගේ දරුවෝ ඉන්නවනේ මටත් දරුවෝ දෙනෙක් ඉන්නවනේ